ඊළඟ මට මේක පුද්ගලිකව මම දැනගන්න ඕනම දෙයක් සරි අහන්න ඕන දෙයක්. මම සර් කරන ගැන්වීම සහ කතා බහ කරන විදිය මේ හැමදේම මම දැක්කා ගුණාත්මක බව. අපි කියන්නේ පොලිටිකල් සමාජයට ගුණාත්මක බව කිව්වම වැටුනේ නැති වුණත් පොලිටිකල් බවම තේරෙනවනේ. එතකොට උදාහරණයක් විදිහට වෙලාවට වැඩ කිරීම. මම දැක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරලා තිබුණා අපි කතා වෙච්ච වෙලාවට ටිකක් කලින් අපි කියනවා on time is too late කියලා. වෙලාවට එහෙම පරක්කුයි. නමුත් සර් වෙලාවක පොරොන්දු වෙච්ච වෙලාවට ටිකක් කලින් ඇවිත් ඒ වෙලාවට වැඩ කිරීම. මම කොහොම දුර්ලභ දෙයක් විදිහට දකින්නේ අපේ රටේදී. ඊළඟට කතා කරන විදිය, වැඩ කරන විදිය, අදින පළදින විදිය. ඒ වගේම භාවිත කරන ප්‍රොඩක්ට්ස්. මේ පොලිටික් කියන්නේ මොකක්ද සර්? මේක ඇත්තටම අපිට ඕන. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඕනෑම කෙනෙකුට ඔය ගුණාත්මක බව ඉහළින්ම තියෙන වැඩ කරන්න පුළුවන්. ඒකට ආකල්පනයේ වෙනසක් තමයි කියලා හිතුවේ. ඒ කියන්නේ මේ පොලිටික් කියන එක ඉස්සර දැනගන්න. ඒකට විශාල පරාසයක ඇස්ලක්. පොලිටික් දේවල් දකින්න ඕනේ. ඉතින් අර අපේ ගුරුවරුන්ට ළමයින්ට පෙනෙන දේවල් එක්ක ඒගොල්ලෝ හැටිලා. අර මොකක්ද අර ඊරම් දෙන්න දැන් දෙයකට වැටිලා ඉතින් යනවා කියලා. බෞද්ධ ජාතකසාව කියන්නේ. ඉතින් ඒ වගේ දැන් ගොඩක් ඊරම් වැටෙන්නේ අර වැරදි පැත්තට තමයි. ටික දෙනෙක් තමයි දැන් හොඳ පැත්තට වැටෙන්නේ. අතීතයේ හොඳ පැත්තට තිබුණා. අනිත් පැත්ත නෙමෙයි. ඊට පස්සේ අනිත් පැත්ත නිකන් ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලට මේ පුංචි චූටි මනසවල් හරි ආකර්ෂණය වෙලා. ඒ පොලිටික් නැති පැත්ත. පොලිටික් නැති. ඒ කියන්නේ පොලිටිකෙන් එකක් තිබුණා. දැන් මම කවදාවත් ඔකම දැක්කලා නැති. පන්තිය 8 නම් 8ට විනාඩියක්වත් පරක් වෙලා තිබුණේ නැහැ. හරියට 8ට මම මයික් එක ඕන් කරා. හරියටම. ඊට පස්සේ මම පන්තියකට අඳින්න ඕන ඇඳුම පන්තියට විනෝද ගමනක් යනකොට එහෙම අඳින්න එක. මම පොඩි ඉස්සරහට එහෙම අඳින්න. ඔක මාරු කරගන්න. හරි? ඔක අපි තියනවනේ ඉතින් මේ ඇඳුමට අපිට ගැලපෙන ඇඳුම මොනවද? මම මට ගැලපෙන ඇඳුම මම දානවා. මම නැසන මිනිහ කියනනේ. මගේ විදියට ගැලපෙන ඇඳුම මම දානවා. මම ඒක ළමයි ඉස්සරහට යනවා. ළමයි ඉස්සරහ කතා කරන්නේ. යාළුවොත් එක්ක හැසිරෙන්න කොහොමද? ඔය මිශ්‍ර කරගෙන. ඊවිස්. හරි? මගේ බිරිඳ එක්ක මම ගත දරුවොත් එක්ක ගත කරන ජීවිතය. ශිෂ්‍යවොත් එක්ක ගත කරන ජීවිතේ අපි වරද්දද. ඒක මම හිතන්නේ අමාරු දෙයක් නෙමෙයි මේක. ඕනකම ඕනේ දැනුම් තේරුමක් තියෙනවා. දැන් ළමයි කියුණත් ඉතින් පොඩි හෝ බීජයක් තියෙනවා හොඳ පැත්තට ඒක ඒගොල්ලෝ වවා ගන්නයි ඕනේ කරන්නේ. ඒවා මරලා දාලා මේ වෙන වෙනමක් වෙන්න දෙන්න බෑ. තමුන් තුළ යම්කිසි හොඳ දේවල් වලට ආකල්ප තියෙනවා. නැතුවනේ යටපත් වෙලා. යටපත් වෙලා තියෙන දේවල් ඉතින් ගන්න පුළුවන්. හොඳ දේවල්. වක්කෝ හේතුවකට අපි අසුරු කරන සමාජය අපිට උට අදාගම් පපුවයි. අද ළමයි ඇසුරු කරන පිරිස් මේ හරි යන හිතන්න. තවපරක් හිතන්න ඕනේ. ඔව් සුදුසු නැත් එක. එහෙම සමුන්ට ඉන්නේ පාපතර මිත්‍රයෝද? හරි. එහෙම නැත්නම් මේ මල් පැලද? ගෝ පැලද? කියලා අඳුනා ගැනීමේ ඥානයේ තියෙන කෙනාට ලොකුමනක් යනවා. නැති කෙනා අතර නෝදනයි. අනිවාර්යයෙන්ම අතර. සර්ගේ අවුරුදු 50කට ආසන්න කාලේ මේ භෞතික විද්‍යාව ඉගෙනීම ගැන අහන්න දැනගන්න ඉගෙන ගන්න තියෙන දේවල් අසීමිතයි. නමුත් මම එක දෙයක් තෝරගත්තොත් තවත් ඒ චැලෙන්ජස් අභියෝග ශිෂ්‍යයන්ටත් ගුරුවරුන්ටත් කොහොමද කාලයත් එක්ක මේ අලුත් ටෙක්නොලොජිකල් ඩෙවලොප්මන්ට්ස් එක්ක මොබයිල් ෆෝන්ස් කියන පුළුවන් ස්මාර්ට් ෆෝන්ස් කියන පුළුවන් ඉන්ටර්නෙට් මේවත් එක්ක එදා පරම්පරාවටයි අද පරම්පරාවටයි කියන චැලෙන්ජ් අභියෝග මොනවද? හොඳ ප්‍රශ්නයක් සංජීව.
අපේ කාලේ පොත් විතරයි තිබුණේ. ඒ කාලේ අපි අදහස වුණේ අපි ලයිබ්‍රරි එකට ගියා විවිධ පොතපත කියවුවා. කියවලා ඉවර වෙලා අපි ලොකු මතකයක් තියාගත්තා. අහවල් දේ අහවල් ලයිබ්‍රරි අහවල් රාක්කේ අහවල් පොතේ තියෙන ඉන්ඩෙක්ස් එක වගේ. ඉන්ඩෙක්ස් එක වගේ දෙයක් තිබුණා. දැන් අපිට යම් කිසි මේ නීල් ආම්ස්ට්‍රෝන් ගැන විස්තරයක් වුණා. නීල් ආම්ස්ට්‍රෝන් ගැන හොඳ විස්තරයක් අහවල් පොතේ අහවල් තැන තිබුණා කියලා. අද ළමයිගේ අතේ උක තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් කවුද මේ නීල් ආම්ස්ට්‍රෝන් කියන්නේ? ඒ වගේ හදට කියන්නේ මොකද්ද කියන්නේ? අම්මා චරිත දන්නේ. ඒ වගේ මට මතකයක් තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝන්. හදට එතන තියෙනවා. අපිට එහෙම නෙමෙයි. අපිට ඒ කාලේ තිබුණා අපි දන්නා විෂය පිළිබඳ දැනුම කියලා එක දැනුමක් තියෙනවා. දෙක තමයි දැනුම ඇත්තේ කොතනද කියන එක පිළිබඳ දැනුම සොයාගන්නේ කෙසේද? කොහෙන්ද? කොහෙන්ද? අත ඒ දැනුම සොයාගන්නේ කෙසේද කොහෙන්ද කියන චැලෙන්ජ් එක ළමින්ට නැහැ. ඒ චැලෙන්ජ් එකට ලෝකේ ලස්සනට උත්තර දෙනවා. ප්‍රොබ්ලම් එක සෝල්ව් කරලා. ප්‍රොබ්ලම් සෝල්ව් කරලා. ඉතින් අර ළමින්ට අපිට අද ඕනේ කරන්නේ මේ දැනුමේ වටිනා කෑල්ල අරගෙන ළමයි දියුණු වෙන එක. ඉතින් ඒක චැලෙන්ජ් එකක්. අනිත් පැත්ත මේකයි. දැන් සංජීව අපේ කාලේ සයන්ස් කරන ළමයි ඉංජිනේරු විද්‍යාර්ථීන්ට ගියේ නැත්තම් මෙඩිසින් කරන්න ගියේ නැත්තම් සාමාන්‍ය අර ෆිසිකල් සයන්ස් ගියේ නැත්තම් ඒ ළමයට මොනවද කරන්නේ? බරක්. ප්‍රයිවට් යුනිවර්සිටි කියලා තිබුණා. සල්ලි තිබ්බත් ඉගෙන ගන්න පුළුවන්. නැහැ. පුළුවන් අය රට යන්න පුළුවන්. ලංකාවේ සල්ලි රට ගෙනියන්න පුළුවන්. ඒ මොකුත් නැහැ. කැම්පස් එකේ කී දෙනාද දැන් මම යන අවුරුද්දේ තමයි පළවෙනි වතාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු විද්‍යාපීඨයට 250ක් ගත්තා. 250. ලංකාවේ. ඊට කලින් 125. 125 මට හරියට මතක නැහැ. ඒක දෙවිදියක්. දැන් 125කට තමයි විශ්වවිද්‍යාලය හැදිලා තිබෙන්නේ. දැන් 250ක් ගන්න සිද්ධ වුණේ අපි කරපු විශේෂ අරගලයක්. ඒක වෙනම කතාවක්. හරි? මම හිතන්නේ දැන් ඒකට වෙනම වීඩියෝස් කරන්න වෙනවා. ශිෂ්‍යාරගලයක් කළා. ඒ ශිෂ්‍යාරගලේ ප්‍රතිඵලයක් ඇවිත් සිද්ධ වුණා විශ්වවිද්‍යාලේ අපි ඉන්ටෙක් එක වැඩි කරා. එතකොට මම දන්න මම එක්ස්පීරියන්ස් කරන දේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉංජිනේරු විද්‍යාලේ 250ක්. 250කට එකපාරක් ගන්න පැස්කම් නැති නිසා ගෲප් A ගෲප් B කියලා දෙයකට බෙදුවා. අංක 125ට පට්ටිය. ඒ පට්ටිය අනිත් පැත්තට. දැන් මගේ ධර්මසිරි කියන නමින් යනකොට ඉන්ඩෙක්ස් නම්බර් එක තියා උඩින් මම ගන්නවා. ඒ අපෝ අබේතේ කරලා ඒගොල්ලෝ හින්දා දී අකුරේ පළවෙනි ලොට් එක අපි අර ඇල්ෆබෙට් එකේ පල්ලෙහා අකුරු වලින් සර්නේම් එක පටන් ගන්න කත්තේ තමයි අනිකට. ඒ ඔන්න ඔහොම කාලයක් අපිට තිබුණා. ඉතින් උතින්ද යන්න බැරිලාමින්ට කරන්න තිබුණේ ටෙක්නිකල් කොලෙජස් වල පොඩි තාක්ෂණික මේ පාඨමාලා කරන්න පුළුවන් කර තිබුණා. NDT තිබුණා. ඉතින් ඔප්ෂන්ස් තිබුණා. ඒක ලොකු චැලෙන්ජ් එකක්. කැම්පස් ගියේ නැත්තම් මොකද අපි කරන්නේ? ඒක ප්‍රශ්නේ තිබුණා. අද ළමින්ට කවනව කැම්පස් සෙන්ටරේ නෑ. ඒ සල්ලි ටිකක් තියනවා නම් මෙහෙවරේද? අපි O level වලින් ඩිග්‍රී දෙනවා. මන්දන්නේ මේවට කිසිම මේ ප්‍රමිතියක් රටේ බලනවද නැද්ද කියන එක බලදාවි. ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. උසස් පෙළ කලේ නැතත් කමක් නෑ එන්න. ඩිග්‍රී ගැන. එතකොට කාටද හිතෙන්නේ නැග්ග ඒකට? තේරුමක් නැහැ කියලා හිතනවා. එතකොට බලපුවම මේ දැන් ඉන්න ළමයි චැලෙන්ජ් නෑ වගේ නේ තියෙන්නේ. දැන් ළමයි ඉන්නේ චැලෙන්ජ් එකේ ඔය තැන් වල නම් කියලා නන්නත් ආවකට පස්සේ ජීවිතේ කියන්නේ කොහොමද කියන චැලෙන්ජ් එක තමයි ඒ ළමයි කරන්නේ. ඔන්නෝත් අපිට පත්තලා තියෙන්නේ. ඒක ඉතාම හොඳ විග්‍රහයක්. මම හිතන්නේ සර් හොඳ පැත්තක්, චන හොඳ නැති පැත්තක් challenges ලස්සන විග්‍රහ කරා. සර්ගේ ටීචින් වලට ප්‍රොෆෙෂනල් කැරියර් එකකට අමතරව අපි දන්නවා සර් ගොඩාක් හොබීස් තියෙනවා. සහ තිබ්බා කියලා. මම හරි කැමතියි මේ ටොපික් එක ගැන කතා කරන්න. සර්
මොනවද මේ හොබීස්? ඇයි සර් මේවා තෝරගත්තේ? ඊළඟට වැදගත්ම ප්‍රශ්නේ කොහොමද සර් මේවට වෙලාව හොයාගත්තේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව් ප්‍රශ්නයක් වලින් කවුරුත් අහලා නැති නිසා මට දැන් පොඩක් කල්පනා කරන්න එක මේ ඔෆිස් පටන් ගත්ත හැටි. මේ ඉස්කෝලේ 5 පන්තියේදී අපිට සිංහල භාෂාවට පොතක්. ඕකේ පාඩමකට පස්සේ තියෙන කවි පේදියක්. එක්ක පාඩම් දෙක තුනේ පස්සේ කවි පන්තිය. ඒ කවි පන්තියේදී මේ ටීචර් හැමදාම මේ මට තමයි කවි කියන්න කියලා. ඉතින් මට කියන හින්දා මමත් නිකන් හොඳට නිකන් මේ කවි හොඳට උච්චාරණය කරලා කියන්න පුරුදු. ඊට පස්සේ තව ළමින්ට කවි කියුවට පස්සේ මේ ඊට කියලා දෙනවා මේ බලා ගන්නකො මේ ඔය ළමයා කියනකො මේ කවිය කියන්නේ මම මේ හොඳට කවි කියන. ඒතකොට මට නිකන් පොඩි ආරම්භයක් තියෙනවා. ආදාපරයක් තියෙනවා මට කවි කියන්න පුළුවන්. කවි කියන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ පොඩි සින්දු කියන තරංග වලට තරංග කියන්නේ මේ නිකන් ඉස්කෝලේම තමයි ගමන කොහොමද සින්දු කියලා. කොහොම තියෙද්දි නිකන් අපිට පොඩ්ඩක් සංගීතයට පොඩි ආසාවක් ඇති වෙනවා. මම මෙතෙන් ක්‍රීඩාවට අමතරව සංගීතය ටිකක් අපි ඇඟේ තිබ්බා කියලා. අපේ පවුලේ කීප දෙනෙකුට ඥානවල තිබුණා සංගීතය. ඉතින් ඕක ටිකක් හොඳට පුළුල්ලුනේ මට හම්බුණා එක්තරා කාලයකදී දීප්ති හපෝරච්චි කියලා මිත්‍රෙක්. ඌ සනත්නම් සිරිමාතෙක් හොඳ ගෝල්. ඉතින් ඔහු මා කීපවතාවක් සනත්නම් සිරිමාතේ ගාඩ එකක් ගිහිල්ලා ඊට පස්සේ සනත්නම් සිරිමාතේ තාත්තේ හොඳ මිත්‍රෙක් වුණා. මේක කාලයක් නේ සංජීව අපේ නෝන මහත්තයා PhD එකට ගියා ඕස්ට්‍රේලියාවේ. ඌලා දෙන්නත් ගියා. ඒකට මම නාවල ගේ හදලා තා. ඇත්තම ඌලා දෙන්නට කියලා ගෙවල් දෙකක් එක තැන හැදුවා. තනි ගේ වගේ පේන්න. ඉර ඉමේජ් එකක් විදිහට එකක් අනික ඉර ඉමේජ් එකක් විදිහට. ඉර ඉමේජ් එක. කලකට මැද පිටි ඉර ඉමේජ් එක කිව්වා. ඒ කාපල 10ක් තිබුණා. ඒ සාමර ඔය කාලෙදී මෙහි ජීවත් වෙන්න මමයි නීයෝ විතරයි. එතන කවුරුත් නැහැ. ඒකින්ද අපේ ගෙදර නිකන් සංගීත වැඩවලට නිකන් බාධාවක් නැතිවක් ඇති වුණා. එතකොට අපේ කැම්පස් මේ අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පාටි තියෙන ඒවා ඔක්කොම අපේ ගෙදර ප්ලෑන් එකක් තියෙනවා. ඉංජිනේරුවෝ ජර්මනි කියලා ගිනා ඔක්කොම යාළුවෝ ඇවිල්ලා කාලා දීලා යනවා. ඔය අතරතුර සනත්නම් සිරිමාත්‍යා මට හම්බුනාට පස්සේ සනත්නම් සිරිමාත්‍යා දවසක් මට කිව්වා මේ මල්ලිවා තබ්ලා ගහන්න ඉගෙන ගන්න. කටින් දුයනත් ඉගෙන ගන්නවා. ඕ සනත් ඇති මට ඉවන්නන්න කියලා. ඔය මල්ලි එන දවසක් දාගන්නක මේ මම කවදාවත් ජීවිතේ කාටවත් ගිහිල්ලා උගන්වන්න බෑ. ඒ වගේ ගෙදර ඔත ෆ්‍රී තියෙන හින්දා අපි දාගත්ත ප්‍රහස්සින් දවස මේ මට සංගීතය උගන්වන පන්තියක් ඇටියට අපේ ගෙදර දාගන්නවා. මං හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ සනත් මල්කාන්ති යෝල් සනත් අයයි මල්කාන්ති අස්සයි මම දහස් පීදා මහස පාට 6ට විතර අපේ ගෙදර මට ඒ තබ්ලා වාදනය කියලා ඒ වගේම ගායනයක් කියලා ඊට පස්සේ මාව සංගීත ශාරද පාටක් දක්වා විභාග වලට තිබ්බා. කියන්නේ විශාරද කියන සංගීත විශාරද කරන්නේ ෆයිනල් එක කරන්න මම යන්නේ නැහැ. ඕකේ අධ්‍යයන 4ක් විතර තියෙනවා. ඊට පස්සේ ඉතින් එතුමගේ මිත්‍රයෝ තමයි ඇත්තටම මේ බාත්කන්ඩි විශ්වවිද්‍යාලෙට ලංකාවට එන්නේ විභාග පවත්වන්න. ඒ අයට නවතින්න අපේ ගෙදර ලෑස්ති කර දෙනවා සනත්යි. ඉතින් මට මම බාත්කන්ඩි විශ්වවිද්‍යාලයට චීපටා ගිය මේ දැරෙන්න තම ඔක්කොම වැඩි හින්දා ගොඩක් ඉගෙන ගන්න පැත්තට වඩා ඇසුර තමයි හැදුවේ. ඊට පස්සේ අනිත් එක ඒගොල්ලන්ට අනුරාධ දුවත් එංගලන්ත ගිය දෙයට ඒ කාලේ. ජාන්දා දුවත් එක්ක ගොඩක් මට ඇසුර කරත් නෑ. පස්සේ මේ මම ගායනය උරු වෙන්න ගියාම අනුරාධ දුව තමයි මට මේ ගායනය ඉගෙනුවේ.
වොයිස් ට්‍රේනින් වගේ ඒවා ඉගෙන. ඉතින් අපි අර විභාග කරලා විශාරද වෙලා ඒවයින් යන්න හිතන් ගිය කට්ටිය නෙවෙයි. වෙන නිකන් විනෝදෙට. ඉතින් සංගීතය තමයි මගේ ප්‍රධාන වශයෙන් විනෝදාංශය ඇතිකම. තාමත් එහෙම. තාමත් තාමත්. එහෙමයි මේ මොකක් හරි වෙච්ච හැටි අපි මේ සිද්ධාවක් කියන වැඩක් කරේ දැන් ලබන දෙවෙනි දත් තියෙනවා. අපි සාමාන්‍ය කෙනෙක් විතර විශ්වවිද්‍යාලයේ හම්බුනා. හරි. ඒ වගේම උසස් පෙළ අයගේ හමුත් වෙනම තියෙනවා. ඕකේ ලෝක සභාවකින් අපි විනෝදේ සංගීතය තමයි තාගේ ප්‍රධානම ප්‍රධාන විනෝදාංශය. ඒ හොබීස් ගැන කතා කරද්දී සර්ගේ තව පැත්තක් තමයි ක්‍රීඩා. අපිට පන්ති කියලු විදියට ඒක ක්‍රීඩාවකට නෙවෙයි ක්‍රීඩා ගොඩකට බොහොම දක්ෂකම් දක්වපු කෙනෙක්. මම ආයෙත් අහන්න යන වෙලාව හොයාගත්තේ කොහොමද කියලා. නමුත් මම කැමතියි දැනගන්න සර් ක්‍රීඩාවට යමුනේ කොහොමද? මොනවද කරපු ක්‍රීඩා කියලා කතා කරන්න. අපි සංජීවනි ගම්පහ කට්ටිය කිව්වහම වොලිබෝල් කාර්යය කියලා තමයි කවුරු සියනතර තියෙන. නමුත් මම O level දක්වා ගියේ මිනෝගඩ සෙන්ට්‍රල් එකට. මිනෝගඩ සෙන්ට්‍රල් එකේ අපි වොලිබෝල් ගහපු ළමයි. නමුත් මගේ අයියා වොලිබෝල් ස්පාසර් ටීම් එකේ හිටියා. ඒක හින්දා මට රින්ග ගන්න බැරුව ගියා. මොකද ටික දෙනා නිකන් අයියා මල්ලි දෙන්නම් මට UL කර්නාටක කියලා සර් කෙනෙක් හිටියා. වොලිබෝල් වලට බොහොම දක්ෂ ගුරුතුමෙක්. මේ එතුමා ඉතින් අපි දෙන්නම තියට අයියව ගත්තා. ඊට පස්සේ ඒ ගොල්ල සමස්ත ලංකා විනෝද පස්සේ මට කතා කරපුවට මට ගෙදරින් තාත්ති දැම්ම දැන් පොලේ එක්සෑම් එක කරලා තියෙනවා. ඕවට යන්න බෑ කිව්වා. ඒක එහෙම બ્લોක් වුණා. ඊට පස්සේ අපිට දැන් අර මේ ඒ කාලේ තමයි බෲස් ලීගේ ෆිල්ම්ස් එකේ නැවිලා මේ රටේ නිකන් කරාටි වලට පොඩි උණක් තිබ්බා. එන්ටර් ද ඩ්‍රැගන් එන්ටර් ද ඩ්‍රැගන් තමයි අතේ ලංකාවේ මුලින්ම ඊට පස්සේ මේ නැත්තම් වල තිබිට කරාටි පොඩි අතු පිපෙනවා වගේ දැන් ඉන්න පටන් ගත්තා. මේ ගම්පහ තියෙනවා සෑහෙන කරාටි පන්ති ගණනාවක්. ඊට පස්සේ මේ මගේ තියාලු කතා කළා අපි ඩොනල්ඩ් ගොඩල්ලවත් කියලා සර්ජන් කියන්නේ EAD ඇතුළේ EAD ලෙවල් එකේ මහත්මයාගේ පන්තිවල එක උපදේශකවරයෙක් තමයි ඩොනල්ඩ් ගොඩල්ලවත්. ඩොනල්ඩ් ගොඩල්ලවත් දැම්ම EAD ලෙවල් එකේ අලුත් ගණනාවක් ආවකට අපි ඔක්කොම ගොඩක් යාලු ගියාම එයා විවේර මහත්මයාගෙන් අයින් වෙලා එයාගේ කොටසක් කරගෙන යන විදිහට සුපක්. දැන් ඔය කාලේ මම විශ්වවිද්‍යාලේ තේරිලා තේරිලා අර කාලයක් තියෙන වක්තියදී ගොඩක් ඔය කාලේ මම ටියුෂන් කරනවා මියුසික් කරනවා ඒව කරනවා හැමදේම කර කර හිටියේ. ඊළඟට මේ ගම්පහයි තියෙනවා ඉන්න අනිද්දාට වඩා කොහොම ඉඳී සෝන් සිටි කියලා ඒ බ්ලැක් බෙල්ට් එකත් එක්ක මගේ ආවේ අපි වෙනම ඩෝජෝ එකක් දාලා එහෙම ඒකත් හිටියා. කොහොම ඉන්නකොට මම දැක්කම මේ පත්තරේ තියෙන මේ නන්ද සිරිවර්ධන ගැමුණු මුරු ජනක් උත්සවයට ඔකේ හතර දෙනෙක් යනවා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට ජපාන. ඒකට ඒගොල්ලෝ ඩී.ඒ. වෙල්ගම මහත්තයාගේ තමයි ඒ ඩෝජෝ එක. යෝප්‍රිෂන් දැන් උතින්දී මං හිතන්නේ මට හරියට මතක නැහැ ජනක් කුවාරි ඒගොල්ලෝ කොහොම ස්ලැප් ඔය ටීම් එකේ ප්‍රධානියා වගේ හිටියේ නේ. දැන් ඩී.ඒ. වෙල්ගම මහත්තයා ඒ අලුතෙන් පත්තිය පටන් ගන්නවා කියලා පොරැල්ලේ YMB දැන් උණක් කැදී කියව මිෂන්ගේ සර්ටිෆිකට් තදින් පහර දීමේ සටන් කළා. ඒක ටිකක් වෙනස් එකක්. ඒකට මේ ඔකියෝ පිටින් කියන එක පවර්ෆුල්. අනිත් ඒවට අත එන්නේ මෙතනින් දැන්. අර වයිද අත එන්නේ මෙතනින්. ඊට වඩා මේක ෂෝට් ඩිස්ටන්ස් එකක්. ඊට පස්සේ ඔන්න ඩීඑට දුන්නා මම ටෙක් පන්ති කතා කරනවා කියලා ඒකට කිය ඔරල්ල YMB.
දැන් මම කැම්පස් එකේ ඉඳන සෙනසුරාදාට ඇවිල්ලා ටියුෂන් පන්තියකට පහට ඉවර වෙලා මොරල්ලේ YMB එකට ගිහිල්ලා ආපිච්චා මයින්ඩ් මේ එකේ ආපහු පෙරදී යනවා. කොහොම කාලයක් අපි කරගෙන ගියා. ඊට පස්සේ මට ඉතින් ඔය අධ්‍යාපන කටයුතුත් එක්ක ඔය නිකන් ලොකු හරාටිකාරයෙක් වෙන ගානට ගමනක් යන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ගොඩක් කල් ඉන්නකොට පස්සේ දවසක් නන්ද සිරවර්ධන මහත්මයා කතා නන්ද සිරවර්ධන මහත්මයා තමයි කියපුෂින් වලදී ලංකාවේ නිකන් දැපලිච්ච තරු සිහාන් නන්ද ශිහාන් නන්ද සිරවර්ධන ශිහාන් කියන්නේ පදවි නෑ ටී නන්ද සිරවර්ධන ඉතින් නන්ද සිරවර්ධන මහත්තයා උනා කීටි තිබුණා ඇවිල්ලා අපිත් එක්ක ප්‍රැක්ටිස් කරා ඊට පස්සේ මමත් එහෙම කළා ඊට පස්සේ යාගේ සොසයිටි එකේ පාරට තනතුරට පාර දුන්නා ඊට පස්සේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට මට හරියට අවුරුදු දෙකක් නැහැ 1999 වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට ලංකාවේ ඊදිකේ බයි නන්ද සිරවර්ධන මහත්තයා ජජ් බෝඩ් එකට යනවා ඒගොල්ලෝ බාරව යන්න පුළුවන් තව එක්කෙනෙක් හැටි මා කරනවා මැනේජර් කෙනෙක් වගේ. ඊට පස්සේ වැඩක් මේ සෙල්ලම් කරන ක්‍රීඩකයෝ දෙන්නට වීසා පුරුදු. දාපිටිස් මහත්තයා මමයි විතරක් කියා. මම හිතාගත්තා මොකක්ද උනේ කියලා සරියක්. ඊට පස්සේ අර ජපාන් ගිය කට්ටිය එන්නේ වගේ තියෙනවා. නිතරේ ඒ අරගොල්ලෝ එච්චර ආර්ථික වශයෙන් සුගල් තියෙනවා නෙමෙයි බැංකු account වල පුළුවන් වීසා පුරුදු නැහැ. ඔය විදිහට ඔය අවුරුද්දේ තමයි ෆ්‍රැන්සිස්කෝ ෆීල්ඩ් කියන බ්‍රසීලයේ ක්‍රීඩකයා වර්ල්ඩ් චැම්පියන් වෙන්නේ. උස්මාන දේවක්ෂිත ඉන්න කාලේ ඔය ජාත්‍යන්තර චරිතත් මගේ හොඳ මිත්‍රයෙක් පතල්කන. එයාගේ තව පරපුරක් හිටියා. ඊට පස්සේ ෆ්‍රැන්සිස්කෝ ෆීල්ඩ් ඩාලසරව ලූබෙ පින්තෝසා කියලා. towering informal කියලා මිනිහා කියන්නේ මිනිහා මේ උන්ට කික්ස් ගහන්නේ එහෙම උඩ ඉඳලා පල්ලෙහාට එහෙට එකෙක්වත් ළඟ වෙන්නේ නැහැ හොඳ සුන්දර කියලා ඊට පස්සේ ආයෙත් මේ චැම්පියන් වෙනවා බ්‍රසීලයේ ටොක්සී වගේ ෆලිස්ටා ඔක්කොම මං හිතන්නේ මට නන්ද සිරවර්ධන මහත්තයා හොඳ අවස්ථාවක් දුන්නා. ජපානයේ ඒ මාසයාමගේ පරපුර සුළු කරත් මම හිතුවා වාසනාවක්. තුන් පාරක් මට ඒ විදිහට අවස්ථාවක් හම්බුණා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යම් ආකාරයකින් සහභාගී වෙන්න. මම මේකේ පරිවාසනාවක්. දැන් මේක ෆයිට් කරලා තියෙනවා. දැන් ෆයිට් සහභාගී වුණා. ෆයිට් කරන අය මෙහෙමයි. දැන් ඔක්කොම දාලා අවුරුද්දක් දෙකක් එක දිගට ට්‍රේන් කරනවා. ප්‍රොෆෙෂනලි කරනවා. කරන්නේ. දැන් අපි මේ ඔක්කොම කරගෙන අපි මේ ආසාව අපි මොනවද කරන්නේ? ඒ පොඩි ඉන්ඩෝනේ නේද? ඇමෙචර් කියන්නේ අන්න ඒක යන්නේ එක තියෙනවා. ඉතින් අපිම එතෙන්ද දාලා බෑ. ඒ වෙනුවෙන්ම දැන් ක්‍රිකට් ගහන්න ආසාවෙන් ගහන්න පුළුවන්. හොඳ පුළුවන් නැත්නම් ටෙස්ට් ක්‍රීඩකෙක් වෙන්න වෙනම කැම්ප් එකකට දාලා වෙනම ට්‍රේන් කරනවා. විරාත්තර පුහුණු වෙනවා. ඉතින් අපි මේ ඉංජිනේරු ව්‍යවස්ථාව කරගෙන ටියුෂන් කරගෙන ඒ ඔක්කොම දාලා ඕක කරලා එහෙම බෑ. නමුත් ඒ ඇසුර හරි වැදගත්. මොකද මට ජීවිතේ හම්බ වෙච්ච වටිනා උරුම තමයි නන්ද සිරවර්ධන. සනන්දන් සිරවර්ධන. සනත් අයියා කියලා. ගම්පහ යෝජ්ජුද්දේගේ මාත්ස භෞතික විද්‍යාවේ ගත්තා. පනන්ද සේනාරත්න. ගෞරවයෙන් මතක් කරනවා. ඉදිරියට කොටන එක අනිවාර්යයෙන්. එහෙම නැත්නම් මිනිස්සු.